දැන් අතරම අපි බලන්න ඕනේ අද තියෙන අභියෝගනේ උතුරු පළාත් සභාව දැනටමත් දේශපාලන වශයෙන් අමුතුම ගමනක් යන්න අමුතුම කතිකාවක් ඉදිරිපත් කරනවා. අමුතුම දේවල් කරලා තියෙනවා. අර සමූල ඝාතන යෝජනාව ඊළඟට ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නියෝජිතට බාර දීම මේ වගේ දේවල් තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුලදී අපි බලන්න ඕනේ ජනාධිපති ක්‍රමය ඒ දුරය මේ පළාත් සභාවට වඩා බෙහෙවින්ම ඉහළින් භ්‍රමණය වුණේ. ඒ පළාත් සභාව පිළිබඳව බලතල තාම ජනාධිපතිතුමාට තියෙනවා. නමුත් ජනාධිපති ක්‍රමය දුර්වල කරපුවාම ඊළඟට මොකද්ද වෙන්නේ? පාර්ලිමේන්තුව සහ ඔය පළාත් සභාව අතර බලතුලනය ඊට වඩා වෙනස්. පාර්ලිමේන්තුවේ කොහොමදක් තියෙන්නේ සංවිධානය ඉන්නවා සමහර විට සභා ගාණ්ඩුවක ඉන්නත් පුළුවන්. ජනාධිපතිවරයෙක් ශක්තිමත්ව හිටියොත් තනතුර වශයෙන් පුද්ගලයා හැටියට නෙමෙයි. එතකොට පළාත් සභාව තුලනය කරන්න පුළුවන්. නමුත් ඒ බලය වැඩි ප්‍රමාණයක් කැබිනට්ුවකට සහ අගමැතිතුමාට දුන්නොත් ඔහු අය සහ තමිල්නාඩුව අසල තියෙන සහ ඉන්දීය නායකත්වයේ දැන් පැහැදිලි සහයෝගය සහිත නැත්නම් ආශිර්වාදයේ සහිත උතුරු පළාත් සභාව සමග ඇති සමීකරණය හුඟක් වෙනස් වෙනවා. ඒ හන්දා කවුරු වතන්ට පත්වෙන්න හැකියාවක් තිබුණත් මම නම් මේ 19 වෙනි සංශෝධනයට විරුද්ධයි. දැන් එහෙව් මම කියන අතරම මෙහෙම දෙයක් කියන්න ඕන. බැරි වෙලාවක්වත් මේ නරක සංශෝධනය සම්මත වුණොත් ඊළඟට රට බේර ගන්න තියෙන එකම ක්‍රමය එකම අවස්ථාව තමයි රටගෙන ආදරයක් තියෙන මහින්ද රාජපක්ෂව අගමැති බවට පත් කිරීම. ඒ අර වෙන කිසි විදියක් නැහැ මේක මේ විනාශයක් බවට පත්වීම වළක්වන්න.